අද තමයි බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රොවින්ස් එකේ මගේ බබාලා ඉස්කෝලේට මේ එන අන්තිම ලාස්ට් ඩේ එක අන්තිම දවස ඉතින් අද ඉඳලා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගේනවා අපි යන දවස වෙනකන් අපි ප්‍රොවින්ස් එක මූව් කරනවා බ්‍රිටිෂ් කොලම්බියා ඉඳලා විනිපෙග් වලට මැනිටෝබා ප්‍රොවින්ස් එකට තමයි අපි මූව් වෙන්නේ ඉතින් අපි ලාස්ට් වීක් එකේ ආවිලා ස්කූල් එකට මේ ඉන්ෆෝම් කරා මේ අපි මෙහෙම මේ ප්‍රොවින්ස් එක මූව් වෙනවා කියලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ස්කූල් ඇඩ්මින් එකේ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නා මේ ලාස්ට් ඩේ එක දාලා මේ ඊමේල් කරන්න කියලා ඊට පස්සේ ස්කූල් එකේ ඊමේල් එක දුන්නා අපිට අපි යන ප්‍රොවින්ස් එකේ ස්කූල් ඩිස්ට්‍රික්ට් එකට ගිහිල්ලා අපිට හම්බ වෙන ස්කූල් එක දෙනවනේ දැන් අපේ ගෙවල් ළඟම ස්කූල් එකනේ අපිට හම්බ වෙන්නේ ඒ ස්කූල් එකේ මේ ඉතින් අපිට ඉස්කෝලේ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නා අපි මැනිටෝබා ප්‍රොවින්ස් එකට ගියාම අපිට හම්බ වෙන අපි මැනිටෝබා වලට ගිහලා ස්කූල් ඩිස්ට්‍රික්ට් එකට මුලින්ම යන්න ඕනේ ඊට පස්සේ යාළුවා තමයි අපේ ප්‍රොෆයිල් එක බලලා මේ ඇඩ්‍රස් එක බලලා පදිංචිය තහවුරු කරගෙන ඒ ඩොකියුමන්ට්ස් දුන්නාට පස්සේ අපේ ඇඩ්‍රස් එකට අනුව ළඟම තියෙන ඉස්කෝලේ දෙන්නේ අපිට බබාලට ඉස්කෝලේට ගියාම මේ ඒවා අපෙන් පොඩි ඩොකියුමන්ට්ස් ටිකක් ඉල්ලනවා කියන්නේ ඔය ඒ වගේ මම වැඩ කරන තැන ඒ වගේ ඉල්ලනවා ඉතින් ඒවා දුන්නාට පස්සේ එයාලා අපිට ළඟම ඉස්කෝලේ දෙනවා එතකොට අපි ඒගොල්ලන්ට ඉස්කෝලේට දෙන්න ඕනේ මේ ඉස්කෝලේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඊට පස්සේ ඒගොල්ලෝ ඒ මැනිටෝබා වල ස්කෝලෙන් මේ ඉස්කෝලේ කන්ටැක්ට් කරගෙන බබාලාගේ මෙහි ප්‍රොෆයිල් එක හිට මේ ගෙන්න ගන්න වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඉතින් එච්චර තමයි ඉස්කෝලේ මාරු කරනවා කියන එක වෙන සිද්ධිය. ඒ මේ ප්‍රොසීජර් එක වෙන්නේ ඒ විදිහට. ඉතින් එම ගොඩක් අමාරු නැහැ. ගිය ගමන්ම අපිට ගිය දවසට පහවදාම වීක් ඩේ ගන්න මේ ස්කූල් ඩිස්ට්‍රික්ට් එකට ගියාම ඒගොල්ලෝ ඒක වෙලාව නාස්ති කරන්නේ ටක් ගාලා මේ ඊළඟ දවසේ මේ ස්කූල්ට එන්න කියලා. මොකද අපි දැන් මේ බ්‍රිටිෂ් කොලම්බියා වලත් මේ සිටි එක මාරු කරද්දී එහෙමයි උනේ ඊළඟ දවසෙන් බබාලා ඉස්කෝලේට අරගෙන ඒ වැඩ ටික කරනවා. ඉතින් දවස් ගණන් සති ගණන් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ස්කූල් එකෙන් කන්ෆර්මේෂන් එකක් එහෙම එනකන්. ඒගොල්ලන්ගේ මේ ස්කෝලේ අවైలබල් නම් ඒකේ සීට්ස් අවైలබල් නම් ඒ ස්කෝලට අගා බබාව ගන්නවා. ඉතින් ඉතුරු ටික මම ඒ ගියාම පොඩි ෂෝට්ස් වීඩියෝස් හදලා FB එකට දානවා මේ YouTube එකට නම් ෂුවර් නැහැ කරේද කියලා. YouTube එකට දානවට වඩා මේ FB එකේ shorts videos දාන එක මේ ටිකක් ලේසි කියලා හිතෙනවා. ඉතින් එහෙනම් ඉස්කෝලේ ඇරියා බබාලා දෙන්න යන්නේ. දැන් එනවා. ෆයිල්ස් එක දුන්නාද බබා ඉස්කෝලේ? උන් අරන් ආවා. ඔයා අරන් ආවා ටීචර් කිව්වද? ඔව්. Bye Mavlin. It took me long. Okay. කැනඩාවේ ඉස්කෝලවල් වලට යුනිෆෝම් එකක් නැහැ. එයාලට කැමති ඕනම විදිහට මේ අඳුම් අඳින්න පුළුවන්. ගෙදරට අඳන් ඉන්න අඳුම් පිටින් වලත් ඉස්කෝලේට ආවිල්ලා ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් හරිම සරල මේ এডুকেෂන් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඒකයි ඔයාලට වෙන්නේ යාලා මේ කැෂුවල් අඳුම් එකක් ආවිල්ලා ඉන්නවා ඉස්කෝලේ. Thanks, Titos. Bye bye. අපි ඉස්කෝලේ දැන් ගෙදර ආවා. ඉතින් බබාලා දෙන්නගේ මේ අලුත් ග්‍රේඩ් එක කියන්නේ දැන් මේ ග්‍රේඩ් 5 බුක්ස් ටික
එයාලගේ සැප්තැම්බර් තමයි පටන් ගත්තේ. දැන් මේ ඔක්තෝබර් එකේ එන්ඩ් එක. ඒතර මේ මාස දෙකට මේ එයාලා කරපු වැඩයි ඉස්කෝලෙන් දුන්න ෆයිල්ස් ස්ටේෂනරීස් තමයි මේ තියෙන්නේ.